මම දැක්ක ෆේස්බුක් සමහර පේජ් වලත් විපක්ෂ සමහර අයත් කියනවා අපේ රටේ මේ ඇති වෙලා තියෙන අපදාවට ආණ්ඩුවේ මැදිහත් වීමක් නැහැ ජනාධිපති විදියට අනුර ෆේල් වගේ කතා. මම මේ වීඩියෝ එකෙත් දාලා තිනවා. ඔයාලට දකින්න පුළුවන් රටේ රාලා කියන පේජ් එකේ ඒ විදිහට දාපු පෝස්ට් එකක්. ඉතින් ඒ කතාවලට හොඳ පිළිතුරක් විදිහට මම දැක්ක ඊයේ UN එකෙන් වාර්තාවක් ඉදිරිපත් කරලා තිබුණා. මේ ආපදා තත්ත්වයේදී රජය කොහොමද කටයුතු කළේ කියලා. ඒ ගැන වැඩිදුර තොරතුරු ඔයාලට බලන්න BBC සේවයේ දාලා තිබුණ ඒ නිවුස් එකේ ලින්ක් එක මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් මේ වාර්තාව පැහැදිලිව දාලා තිනවා අවශ්‍ය අරමුදල් කඩිනමින් සපයලා ජනතාවට ජීවිත ආරක්ෂාව සහ අත්‍යවශ්‍ය සේවාවන් සපයමින් ඒ වෙනුවෙන් රජය කඩිනමින් ක්‍රියා කරපු බව. ඒ වගේම තව දෙයක් ඔයාලා දකින්න ඇති මේ ආණ්ඩුව බලයට පත් වෙලා තමයි අවුරුදු 7කට පස්සේ අගෝස්තු 7 වෙනිදා අපේ රටේ විවසන කළමනාකරණ සඳහා වූ ජාතික සභාව රැස්වුණෙත්. UN වාර්තාවේ කියලා තියෙනවා රජය ක්ෂණික සහන සඳහා රුපියල් බිලියන 30ක් වෙන් කරලා වගේම අතිරේක ඇස්තමෙන්තුවක් කරහා තවදුරටත් ආධාර ලබා දෙන නියමිත බවත් ඔවුන් වාර්තාවේ දක්වලා තියෙනවා. තව දෙයක් තමයි සමාජ මාධ්‍යවල පිරිසක් බොරු ප්‍රචාරයක් කළා අපදා කළමනාකරණ මධ්‍යස්ථානයට නම් කරන ලද පරිත්‍යාග වලටත් බදු අය කරනවා කියලා. ඒත් මේ වාර්තාවේ පැහැදිලිව තියෙනවා රේගු බදු සහ අගය එකතු කළ බදෙන් ඒ පරිත්‍යාග නිදහස් කියලා. ඉතින් මේ ගැන තව වැඩිදුර තොරතුරු වලට බලන්න පුළුවන් මම මේ කමෙන්ට් කරලා තියෙන ලින්ක් එකෙන්. මේ හැම දෙයකින්ම තේරෙනවා ඇත්තටම ෆේල් රජය නෙමෙයි මේ බොරු ප්‍රචාර කරන විපක්ෂය ඇතුළු එයාලගේ මඩ බලකාය කියලා.